වැටිලා ඉන්නකොට කෑකෝ ගහනකොට තිබෙන සනීපේ ඔබට තේරෙයි. ඔබ දන්නවද පියත් අයියගේ ගෙදර අපි මාස 7ක් මේ 8 වෙනි මාසේ යන්නේ. ඔබ හිතනවද එතනින් නවතී කියලා? නෑ පොසොන් එකට අපි මෙතන මේවා ගලවනවා. ඊළඟට ලැබෙන මාස 4 කාලේ පියත් අයිය හොඳට නිදා ගන්නවා. නැවත ඉන්නේ අර සංක්‍රාන්ති සමයේ. අනේ වගේ මහා පුදුමාකාර මිනිසෙක් මම මේ වෙලාවේ ඊටාම මිත්‍රශීලීව කෘතගුණ පූර්වක සිහිපත් කරනවා ආදරණීය පියත් අයියේ ඔබට බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන් යුද්ධ ක්‍රීඩා සමාජයේ මේ ඉඩම ගේ ඔබ මාස ගණනාවක් ලබා දීලා අවුරුදු ගණනාවක සිට කරන මේ මෙහෙයට ඒ වගේම ඊටත් වඩා ස්තුතියක් වෙනවා ලංකාවාසී ජනතාව ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ ඊටාම පහසුවෙන් මේ පාරයින මේ භූමි භාගයට සම්ප්‍රාප්ත වෙන ඉඩ සැලසීම පිළිබඳ ආදරණීය පියත් අයියට බොහොමත්ම ස්තුතියි.